ජීවිතේ මම කියවපු හරි ලස්සන කියමනක් තියෙනවා. ඒ තමයි අනිත් අය ඔයා ගමනක් යනවා කියලා දැනගත්තාම ඇති. යන්නේ කොහෙද කියන එක ඔයා විතරක් දැනගත්තාම ඇති. අපි ජීවත් වෙන මේ තරංකාරී ලෝකේ අපි එක එක දේවල් පස්සේ මාර විදිහට පන්නනවා. ඒ දේවල් ලබා ගන්න මාර විදිහට ඔට්ටු වෙනවා. හැබැයි ඒ දේවල් සමහර දේවල් අපිට හම්බ වෙනවා. සමහර දේවල් ගොඩක් දේවල් අපිට නැති වෙනවා. ඒ නැති වෙද්දී අපි මාර විදිහට ස්ට්‍රෙස් වෙනවා, ડિප්‍රෙස් වෙනවා. ඉතින් ඒ වගේ ඔළුව බර වෙලාවක මේ වගේ දෙයක් කියන්නේ මාරම දෙයක්. අපි චූටි කාලේ අපි පුරුදු වෙලා ඉන්න හිටියා අපිට චිත්‍ර අඳින්න පුළුවන් වුණත් බැරි වුණත් මොකක් හරි කුරුටු බලියක් ඇඳලා පාට කරලා සතුටු වෙන්න. ඉතින් වයසෙන් කොච්චර වැඩිමල් වුණත් අපි අද වෙද්දි ඒ පුරුද්ද අපේ හිතෙන් ගිහිල්ලා නැහැ. අපි ඒක අතහැරලා නැහැ. අපිට හීල් වෙන්න ඕන වුණාම අපිට ආයෙත් මතක් වෙන්නේ අර අපි චූටි කාලේ කරපු දේවල්. චූටි කාලේ හිටපු විදිහ. දැනටත් අපිට ඉස්කෝලේ ළඟින් යද්දී මාර විදිහට ඒ දැනෙන හැඟීම අපේ ඉස්සර ඉස්කෝලේ යන කාලේ දැනුන්නේ නැහනේ. ඉතින් ඒ දේවල් එහෙම තමයි. අපිට දේවල් තියෙන වෙලාවට වැඩිය ඒ දේවල් නැති වුණාම තමයි ඒ වගේ තියෙන අගය දැනෙන්නේ. ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපිට තිබ්බ බරම දේ තමයි අපේ පොත් බෑග් එක. හැබැයි වයසින් වැඩි වෙද්දී දේවල් තේරුම් යද්දී අද වෙද්දී අපිට හිතෙනවා පොත් බෑග් එක තමයි අපේ ජීවිතේ තිබ්බ බර අඩුම දේ කියලා. ඉස්කෝලේ ගැන මතක් කරද්දී මට මේ ලංකාවේ මතක් වුණා ඉස්සර අපේ ක්ලාස් එකේ හිටිය මිස් කෙනෙක් ඒ මිස්ට ඕනේ උනේ ළමයින්ගේ අධ්‍යාපනයට වඩා ළමයින්ගේ පෞරුෂත්වය සංවර්ධනය කරන්න. මේ දවස් ටිකේ මට වෙච්ච දේවලුත් එක්ක මට මේ මිස් මාර විදියට මතක් වෙන්න පටන් ගත්තා. මවුසෙක්ට තමන්ගේ පෞරුෂත්වය කොච්චර වැදගත්ද කියන දේ සමහර දේවල් වලදී හොඳටම පේනවා. කෙනෙක්ට කතා කරන විදිහෙන් කෙනෙක්ට සලකන විදිහෙන් අපිට ඒ කෙනාගේ පෞරුෂත්වය මැනගන්න පුළුවන්. මොකද අද කාලේ හුරු වෙලා තියෙන්නේ පෞරුෂත්වය කියලා කියන්නේ පෞරුෂත්වය මනින්න පුරුදු වෙලා තියෙන්නේ බාහිර පෙනුමෙන්. නැත්තම් එයා හැසිරෙන විදිහෙන්. හැබැයි ඊට එහා දෙයක් පෞරුෂත්වය ඇතුළේ තියෙනවා. මනුස්සයෙක්ගේ පෞරුෂත්වය මැනගන්න ඕනේ නම් ආට ඒ මනුස්සයත් එක්ක එක පැය භාගයක් කතා කරලා බලන්න. එයාට කේන්ති යන විදිහ එයා කේන්ති ගියාම හැසිරෙන විදිහ ඔය චුට්ටක් බලාගෙන ඉන්න. අන්න ඒ වෙලාවට ඒ මනුස්සයාගේ තියෙන ක්වොලිටිස් ටික නැත්නම් ඒ මනුස්සයාගේ තියෙන පෞරුෂත්වයේ පර්සනැලිටි එක ඔයාට හොඳට බලා ගන්න පුළුවන් වෙයි. කෙනෙක්ට කේන්ති ගියාම බාහිර පාර්ශ්වයන් එක්ක ගනුදෙනු කරන විදිහෙන් ඒ මනුස්සයා කවුද කියන එක අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. වැඩි මහන්සි වෙන්න එපා. එක තප්පර දෙකක් මේ මනුස්සයා දිහා බලාගෙන ඉන්න. ඔයාට හැමදේම තේරෙයි. එච්චරයි.